හායි අද නයි මිරිස් වගා කරන්නේ කොහොමද කියලා බලමු. ඔය වගේ හොඳින් ඉදුණු මිරිස් කරල් අරගෙන ඇට ඉවත් කරලා භාජනයකට දාගෙන ඒ භාජනයට වතුර පුරවලා හොඳින් කවලම් කරගන්න. අද මම කොහු බත් වල තමයි ඇට පැළ කරගන්න යන්නේ. ඉතින් බලමු මම ට්‍රේ එකට කොහු බත් අතුර ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔය වගේ කොහු බත් හොඳින් අතුර ගත්තට පස්සේ මම දිලීර නාශකයක් විදිහට කැප්ටාන් යොදා ගන්නවා. ඔන්න ඔය කැප්ටාන් එක තමයි මම යොදා ගත්තේ. ඊට පස්සේ හොඳින් කැප්ටාන් යොදාගෙන ඉවර වෙලා ඉන්පසු එක ඇටය බැගින් සිදුරු වලට දාලා වසා ගන්නවා. ඊට පස්සේ පොහොර උරයකින් ඔහොම වහලා වතුර සම්පාදනය කරගන්නවා. ඉතින් සති 3ක් වගේ යනකොට ඔය වගේ ලස්සන පැළ ටිකක් ගන්න පුළුවන්.